තෙරුවන් සරණයි හැම දෙනාටම. එතකොට අපි සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 දෙනා කෙටියෙන් කතා කරලා අවසන් කළා. අද තියෙන අපිට ප්‍රකීර්ණක ටික. මොනවද මේ ප්‍රකීර්ණක කියලා කියන්නේ? කලින් මතක් කළා ප්‍රකීර්ණක කියන්නේ මිශ්‍රව. ඒ කියන්නේ කුසල් වල වගේම අකුසල් හිත් වලත් මේගොල්ලෝ වරින් වර යෙදෙනවා. ඉතින් ඒ බඳු ස්වභාවයෙන් පවතිනා වූ චෛතසික 6ක් බුදුරජාණන් වහන්සේ අපි හිතන්නකො අපිත් එක්ක යාළුවෝ ඉන්නවා. අපි හිතන් ඉන්නවා මේගොල්ලෝ හොඳයි කියලා අපිත් එක්ක ඉන්නකොට හොඳයි. නමුත් අනිත් ගොල්ලොත් මේගොල්ලෝ ඇසුරු කරනවා. ඒ කියන්නේ අපිත් එක්ක ඉන්නකොට දානමාන දෙනවා. අනිත් ගොල්ලොත් එක්ක ඉන්නකොට මාළු මරන්න පවා යනවා. ඒ කියන්නේ මේගොල්ලෝ දෙපැත්තම නියෝජනයේට කටයුතු කරනවා. ඒ නිසා තමයි මේවට ප්‍රකීර්ණක කියලා කියන්නේ. චෛතසික ධර්ම 6ක් භාග්‍යතුන් වහන්සේ දකිනවා. මෙන්න මෙබඳු ස්වභාවයෙන් පහළ වෙන ධර්ම ටික. ඉතින් සංග්‍රහ කරන තෙරුන් වහන්සේලා මේවා ප්‍රකීර්ණක වශයෙන් අපිට සංග්‍රහ කරලා මතු කරලා පෙන්වනවා. මොනවද? විතක්ක විචාර අධිමෝක්ඛ ඡන්ද විරිය ප්‍රීති. ඔය විතර තමයි චෛතසික 6 තියෙන්නේ. විතක්ක විචාර අධිමෝක්ඛ ඡන්ද විරිය ප්‍රීති. එනිසා ඔය විදිහට චෛතසික 6ක් බුදුරජාණන් වහන්සේ අපිට මතු කරලා පෙන්වනවා. එහෙනම් මොකද්ද මේ විතර්කය කියලා කියන්නේ? මේ විතර්කය කියලා කියන්නේ හිතක් පහළ වෙනකොට ඒ අරමුණට යොමු කරවලා දෙන ගතිය තමයි විතර්කය කියලා කියන්නේ. විතර්කය. මොකද්ද? අරමුණට ගෙනියනවා. ඒ කියන්නේ චිත්ත චෛතසික ඉතුරු ධර්ම ටික තමන් එකට උපදින ධර්ම ටික අරමුණ වෙත අරගෙන යනවා බේම ගිහින් ඔහම අරගෙන යනවා කියන එක නෙමෙයි. අරමුණට නගා සිටවන බවක් තියෙනවා මෙන්න විතර්කයේ තුල. මේවා තක්කෝ විතක්කෝ ඔය අනාදි වශයෙන් තමයි ධර්මයෙන් තුලක විග්‍රහ කරලා තියෙන්නේ. යම් තරක කිරිල්ල ගතිය නැවත විතර්ක කරන භාවය. ඒ කියන්නේ අරමුණට මේක අහවල් දෙයකට පව සියලු ධර්මයන් යොමු කරනවා. අන්න එක තමයි විතර්කයේ ස්වභාවය. ඔකලා අපිට උදාහරණයක් පෙන්වනවා හරියට මේක සරල උදාහරණයක් ඕගොල්ලන්ට නිතර දකින්න තියෙනවා. හරියට අපිට කියනවා මලකට බඹරෙක් එනවා වගේ අරමුණ දෙසට සියලු ධර්මයන් යොමු වෙලා එනවා. අන්න ඒකට කියන විතර්කය කියන චෛතසිකය. ඒ නිසා තමයි අපිට මේ අරමුණක මනස නැවත ඒකට යොමු වෙලා මේ පහළ වෙන්නේ විතර්කය. විචාරය කියන්නේ අරමුණේ හැසිරෙන බව. අරමුණ පිරිමදින බව. තමයි විචාරයේ ස්වභාවය. අපි උදාහරණෙම කියනවා තව දුරටත් අර බඹරා මලට ආපු බඹරා මල වටේ කැරකෙනවා වගේ අරමුණ ගත්තට පස්සේ ඒ අරමුණට නැවත නංවගෙන ඉන්නවා විතරකේ කියන චෛතසිකය විචාරයෙන් අරමුණ පිරිබඳිනවා. අරමුණ තුල අරමුණ පිරිමදිමින් ඒක වටේ ඉන්නවා වගේ අරමුණ අල්ලගෙන ඉන්නවා. ඒක තමයි විචාරයේ ස්වභාවය. විචාරය. අධිමොක්ෂය කියලා කියන්නේ බැසගත්තු බව. අපි කියන්නේ ඒකාග්‍රතාවය කියලා කලින් කතා කළා සබ්බසාධාන චෛතසිකවල මොකද්ද? විසිරෙන්න දෙන්නේ නැතුව අදාළ අරමුණේ රඳව ගන්න එක කරන ඒකාග්‍රතාවයේ අධිමොක්ෂයෙන් කරන්නේ මොකද්ද? අරමුණේ බැසගෙන ඉන්නවා. අර විසිරෙන්නේ නැතුව ඉන්න එක වෙනයි, බැසගෙන ඉන්න එක වෙනයි. ඒතර මේ අධිමොක්ෂයේ සමහර හිතවල යෙදෙනවා, සමහර වගේ යෙදෙන්නේ නැහැ. ඒව අපි ඉස්සරහට කතා කරමු. අධිමොක්ෂය ඊට ඡන්දය, කැමැත්ත. දෙයක් කරද්දී අපිට කැමැති බවක් තියෙනවා. අන්න මේ කැමැත්ත කියන ධර්මයක් ප්‍රකීර්ණක චෛතසිකය කරනු කැමැති බව. ඒක කුසල් වලත් අකුසල් වලත් සමහර සිත්වල දෙන්නේ නැහැ ඡන්දය. නමුත් ඒවා මාරුට දෙන අවස්ථා තියෙනවා. අපි ඒ ගැන කතා කරමු පස්සේ. ඡන්දය කියලා කියන්නේ මොකද්ද? කරනු කැමැති බව. දෙයක් මනස තුල ඒ අරමුණ අල්ලගෙන ඒ අරමුණේ තියෙන කැමැති භාවයක්. ඒ නිසා තමයි අරමුණත් එක්ක අපි මේ මනස ගනුදෙනු කරන්නේ. අන්න ඒකට කියන ඡන්දය. ඊට පස්සේ මොකද? වීරිය කියලා කියන මොනවද? වැටෙන්න නොදී පස්සට එන්න දෙන්නේ නැතුව නැවත රුකුල් දීලා අල්ලගෙන ඉන්න කටයුතු කරන වීරියෙන් බලන්නකො. ඒ කියන්නේ ගන්න අරමුණ තුල නැවත පස්සට එන්න දෙන්නේ නැතුව අදාළ කටයුත්ත වෙනකන් ඒ අදාළ කාලපරාසය තුළ මේ චිත්තචෛතසික ධර්මයන් පවතිනවාද? ඒ කාලය තුල අරමුණෙන් බැහැරට එන්න දෙන්නේ නැතුව ඒක අල්ලගෙන ඉන්නවා වීරිය කියන චෛතසිකයෙන්. බලන්නකො එක ක්ෂණයක් තුල මේක පහළ වුණාට ඉච්ඡර ප්‍රබලව මේ කටයුත්ත කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ධර්මයන්ගේ සහයෝගී දීම මත. ප්‍රීතිය අරමුණේ පිනා යන බව. ඒව ප්‍රීතිය කියන්නේ හැම හිතකම දෙන්නේ නැහැ. උපේක්ඛා හිතවල දෙන්නේ නැහැ. නමුත් ප්‍රීතිය යෙදෙන සිත්වලදී අරමුණේ පිනා යන බව අරන් දෙනවා කවුද? ප්‍රීති කියන චෛතසිකය. හොඳට මතක තියාගන්න. නිසා ප්‍රීතිය කියලා කියනවා සතුට, සෝමනස්ස වේදනාව වෙනයි. ඒ අරමුණේ සෝමනස්ස බව වෙනයි. හැබැයි ඒ අරමුණේ තියෙන සතුට වෙන බව අපිට උකහලා දෙන්නේ. අපිට දැනෙන ගතියට තියෙන මෙන්න මේ ප්‍රීතිය කියනවා චෛතසිකය. ඒ නිසා හොඳට මතක තියාගන්න මොකද්ද?
විතක්ක ਵਿචාර අධිමෝහක ඡන්ද විරිය ප්‍රීති කියන චෛසික 6 දෙනා මෙවට කියන්නේ ප්‍රකීර්ණක 6. දැනට නිකන් දල අදහසක ඉන්නේ. ඒත් මේව 100%ක් අපිට අවබෝධ කරගන්න බෑ. මේක අවබෝධ කරගන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට භාග්‍යතුන් වහන්සේ අපිට දේශනාව ඔස්සේ මෙන්න මේ කටයුත්ත ගැන දේශනා කරනවා. මේක නාම ධර්ම ටික, මේක අනාත්ම ධර්ම ටික, මේක පුද්ගල භාවය තුල ඉඳලා කවදාවත් තේරුම් ගන්න බෑ යම් දවසක මේකේ ලක්ෂණ වශයෙන්. ඔය නාම රූප ධර්මයන්ගේ තියෙනවා ලක්ෂණ. කියන්නේ ඒ ලක්ෂණ යම් දවසක අපිට වටහා ගන්න පුළුවන් වුණොත් අන්න එදාට තමයි අපිට ඒක දකින්න නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න අපි මේ ගැන කොච්චර කතා කළත් කොච්චර මේ ගැන කරුණු කාරණා අපි සාකච්ඡා කළත් කවමදාකවත් බෑ මතක තියාගෙන ඒක දකින්නට නම් මේ මනස පුහුණු කරලා සිහිය සහ සම්මා සමාධිය ඒකෙන් තේරුම් ගන්නව හැර අපි මේ මනසෙන් එහෙට මෙහෙට කල්පනා කරලා තේරුම් ගන්න එක නෙමෙයි මේක තුල සත්‍ය අවබෝධයට යන පාර. මේව අපි නිකන් මේ කෙටි සාකච්ඡාවක් කරගෙන යන්නේ කවුරු හරි කල්පනා කරනවා නම් හරිද මට මේක තේරුණා කියලා. මතක තියාගන්න. ඒ තේරිල්ලක් විතරයි තියෙන්නේ. හැබැයි අවබෝධයකට යන්න නම් අනිවාර්යයෙන්ම මේ නීවරණ ධර්මයන් යටපත් කරන වැඩපිළිවෙලක් අනුගමනය කළා. ඒ ඔස්සේ තමයි අපිට මේ කටයුත්ත ප්‍රත්‍යක්ෂ කරගන්න. ඔය කියන විදිහට ඉක්මනින් මේක මේ විදිහට කියලා කවමදාකවත් මේක ඒ තුල ඉඳගෙන නම් කවදා මේක වඩා මේ හැකියාවක් නැහැ. මම මතක් කරන්නේ ඒකයි දැන් මෙන්න විතරකේ දැන් මේ විතරකේ දැන් ਵਿਚාරය මෙව්ව දකින්න හදන්න එපා. දැනට කෙටි සටහනක් අපි මේක අධ්‍යයනයක් කරගන්නේ. විතරකේ කියන්නේ අරමුණට ගෙනියන බව. චිත්තයිසික ටික එකට උපදින ධර්ම ටික, ਵਿਚාරයේ ඒ අරමුණ අල්ලන් ඉන්න ගතිය, ඒකේ භ්‍රමණය වෙනවා කැරකෙනවා කියන එක නෙමෙයි. ඒක හත්පස්සේ පිරිමදිනමින් ඒක තුල ඉන්න බව, අදිමොක්ෂය, අරමුණේ බැසගෙන ඉන්න බව කියන කටයුත්ත, ඡන්දය, ඒකේ තියෙන කැමැති බව, වීරිය, වැටෙන නොදී ඒක රුකුල් දෙමින් අල්ලන් ඉන්න බව සහ ප්‍රීතිය අරමුණේ යම් විදීම් ස්වභාවයෙන් වේදනාව නෙමෙයි. ඒකේ මෝදු වෙන ගතියක් තියෙනවා නම් ඒ ගුණය, ඒ සතුටු වෙන බව ප්‍රීති ස්වභාවයෙන් අරන් දෙන ප්‍රීතිය කියන චෛසිකය ඔය දැනට ප්‍රමාණවත්. ඒ නිසා ඔය චෛසික 6 මතක තියාගන්න. ප්‍රකීර්ණක චෛතසික 6. මොනවද? ප්‍රකීර්ණක චෛසික 6 මොනවද? විතක්ක ਵਿਚාර, අදිමෝක්ෂ, ඡන්ද විරිය, ප්‍රීති. එහෙනම් අදට ඔය ප්‍රමාණවත් නොතේරෙන තැනක් තියෙනවා නම් දැනගත යුතු දෙයක් තියෙනවා අදහසක් වශයෙන් ඉදිරිපත් කරන්න. අපි ඒකත් එක්ක සාකච්ඡා කරමු. එහෙනම් අදට මේ ප්‍රකීර්ණක කියන කොටස හොඳටම ඔය ප්‍රමාණවත් එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි.